අයි මේ වින් ස්ක්‍රීන් එකේ එළියෙන් මීදුම බැඳෙන්නේ. ඒකට ප්‍රධානම හේතුව තමයි අපි සාමාන්‍යයෙන් වැස්ස වෙලාව ගමනක් යනකොට හරි normal time එක හරි හිතන්නකෝ අපි AC on කරගෙන යනවා කියලා. විශේෂයෙන් මේ ගොඩක් වෙලා එක්ස්පීරියන්ස් කරන්නේ වැස්ස වෙලාවක. මොකද අපි වැස්ස වෙලාවක මීදුරුවේ මේ ඇතුලෙන් මීදුම බඳින එක වළක්වන්න, පාර අපහැදිලි වෙන එක වළක්වන්න අපි AC එක on කරනවා. AC එක on කරලා AC එකේ පොසිෂන් එක AC එක වදින්න ඕන පොසිෂන් එක අපි හරවනවා මෙන්න මේ විදිහට වින් ස්ක්‍රීන් එකට. ඒකට වින් ස්ක්‍රීන් එකට හරවපුවාම වෙන්නේ මේ එන AC එකත් එක්ක එන සීතල සුළඟ වින් ස්ක්‍රීන් එකේ වැදුනහම එළියේ තියෙන ජල වාෂ්ප ඒ වින් ස්ක්‍රීන් එකේ එළියෙන් බැඳෙනවා. හේතුව මොකද සීතලයි. ඇතුළ සීතලයි එළියට වඩා. එතකොට එළියේ තියෙන වාතයේ තියෙන ජල වාෂ්ප මෙතන මීදුම වින් ස්ක්‍රීන් එකේ බැඳෙනවා. රයිට්. එතකොට අපි මේක ඩ්‍රයිව් කරගෙන වැස්ස වෙලාවේ හොඳට වහින වෙලාවේ AC එක දාගෙන යනකොට මේක සිද්ධ වෙනවා. අපිට මේක පේන්නේ නැත්තේ මෙන්න මේ විදිහට වයිප් එකට ඒක ඒ මොහොතේ පිහිලා යනවා. රයිට්. එතකොට මේ බලන්න මේ පිහිච්ච නැති තැනක් තියෙනවා. ඒක නිසා අපිට මේක එච්චර ට්‍රබල් එකක් වෙන්නේ නැහැ. නමුත් අපි වින් ස්ක්‍රීන් එකට හරවගත්ත පොසිෂන් එක හැමම තියාගෙන අහසින් වතුර කියන්නේ වැස්ස නැවතිලා. රයිට්. වැස්ස නැවතිච්ච වෙලාවෙත් අපි වින් ස්ක්‍රීන් එක හැමම තියාගෙන යනකොට වින් ස්ක්‍රීන් එකට AC එක දාපු එක හැමම තියාගෙන යනකොට මෙන්න මේ විදිහට දිගටම මීදුම බැඳෙන්න පටන් ගන්නවා. ඒකට ඉතින් කරන්න තියෙන සරලම කරන්න තියෙන දේ තමයි මේකේ මේ AC එකේ පොසිෂන් එක එක්කෝ අපේ කකුල් වලට හරි කොහමරි වින් ස්ක්‍රීන් එකට වදින්න නැති වෙන්න හරවලා වෙන දිහාවකට හරවලා තියාගන්න එක තමයි කරන්න තියෙන හොඳම දේ. ඒක අපි හැමෝම දන්නවනේ. දැන් සාමාන්‍ය හිතන්නකෝ වතුර වීදුරුවකට අයිස් වතුර එකක් දාපුවාම සීතල වතුර එකක් දාපුවාම අර එළිය පැත්තෙන් ජල වාෂ්ප බැඳෙනවනේ. ඒ දෙම තමයි මේකෙත් වෙලා තියෙන්නේ. ඒ කියන්නේ කාර් එකේ ඇතුළ වින් ස්ක්‍රීන් එකට වදින හුලම් පාර ගොඩක් සීතලයි එළියේ තියෙන වාතයට වඩා. එතකොට අර ජල වාෂ්ප ඝනීභවණය වෙනවා වින් ස්ක්‍රීන් එකේ. ඔන්න ඔය දේ තමයි වෙන්නේ. හරි. ඉතින් එහෙම අපි වින් ස්ක්‍රීන් එකට AC එක හරවා ගත්තට පස්සේ අපිට කරන්න පුළුවන් සරලම දේ තමයි මේ වැස්ස නැවතුනට පස්සේ මේකේ AC එක අනිත් පැත්තට හරවා ගන්න. සහ AC එක ටිකක් අඩු කරගන්න. හරි. මොකද වැස්ස වෙලාවේ අපිට ගොඩක් තදට AC එක ඕනේ නැහැනේ. අපිට පුළුවන් මේකේ පොසිෂන් එක අඩු කරලා මේ AC එක වැටෙන තැන අපි ඩිරෙක්ට් කකුලට හරි අපේ ඇඟටම වැටෙන පැත්තට හරවගත්තාම අපිට ඇතුලෙන් මීදුම් බඳින එකත් අඩු කරගන්න පුළුවන්. ඇතුලේ ජල වාෂ්ප ප්‍රමාණය අඩු වෙන නිසා සහ AC එකේ කූල් එකත් යම් ප්‍රමාණයක අඩු කරගත්තාම අපිට මේ එළියෙන් ජල වාෂ්ප බැඳෙන එක වළක්වා ගන්න පුළුවන්. ඒ දේ තමයි සරලවම කරන්න තියෙන්නේ.